හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ AliExpress එකේ රුපියල් 3000ට තියෙන සුපිරි Android ෆෝන් ටිකක් ගැන. ඉතින් වැඩි කතාවක් අපි යමු අපේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු Ali එකේ රුපියල් 3000ට තියෙන මේ Android ෆෝන් මොනවද කියලා. ඔව් තාම අපි subscribe කරලා නැද්ද? එහෙනම් ඉක්මනට ගිහලා අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් කොහොමද ඔයාලා මේ එකතු වෙලා ඉන්න එර්නිතාවේගේ දෙවන වීඩියෝ එකත් එක්ක. ඉතින් මම පළවෙනි වීඩියෝ එකේ ගෙනාවේ හයිමයික්‍රෝ හරහා කොහොමද මුදල් පෙළ සාර්ථක වෙන්නේ කියලා. ඉතින් මේ දෙවන වීඩියෝ එකේ ගෙනාලා තින්නේ AliExpress එකේ රුපියල් 3000ට තියෙන Android ෆෝන් එක ඇත්තටම හොඳද කියලා. ඉතින් මෙන්න මේ ෆෝන් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් මොනවද? ඒ වගේම කොහොමද ටැක්ස් වදින්න නැතුව ලංකාවට මේක ගෙන්න ඕන නම් ගෙන්න ගන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා බලමු මොකක්ද මේ ෆෝන් එක කියලා. හරි ඉතින් ඔන්න අද මම කතා කරන්න යන පළවෙනි ෆෝන් එක තමයි මෙන්න මේ Huawei P30 Lite කියන ෆෝන් එක. ඉතින් global version එකක් shop now කියලා දීලා තියෙනවා. ඉතින් අපි මේක shop කරන්න කලින් මේකේ තියෙන features බලන්න එපා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේකේ තියෙන features මොනවාද කියලා. හරි ඉතින් ඔයගොල්ලෝ මෙතන මුලින් price එක බැලුවොත් 120ක discount එකක් දීලා ලංකාවේ දෙන රුපියල් 3782.24ට මේ ෆෝන් එක අපිට order කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක ස්කෑම් එකක් කියලා. හරි කවන්නේ. අපි මේකේ title එකට පොඩ්ඩක් ගිහලා බලමුකෝ. හරි මේකේ title එකට තියෙන්නේ Huawei P30 Lite Global Smartphone Android 6.15 inch 128GB ROM ඒ වගේම 4GB RAM 48 MP plus 32 MP cell phone Google Play unlocked mobile phones කියලා. ඉතින් GB 128ක ROM එකක් ඒ වගේම 4GB RAM එකක් එක මේ ෆෝන් එකම රුපියල් 3500 වගේ මුදලකට දෙන්නේ. ඉතින් අද බැලුවොත් මේ ෆෝන් එක ටෙම්පර්ඩ් ග්ලාස් එකකුත් වෙනවා රුපියල් 1000කට වැඩිය. හරි ඉතින් අපි මේකේ රිවිව්ස් වලට පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ. හරි ඉතින් මේකේ ගැලරි එකට පොඩ්ඩක් ගිහිල්ලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ ඒගොල්ලෝ පික්චර්ස් දාලා තියෙනවා මේ ෆෝන් එකේ. ඉතින් අපි පොඩ්ඩක් පික්චර්ස් පොඩ්ඩක් බලමුකෝ. හරි. මම ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. කැමරා 3ක් ඒ වගේම ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා. ඉතින් කොහොමද මේක රුපියල් 3500කට දෙන්නේ? ඉතින් ඔයාලා මුලින්ම කමෙන්ට් එකක් දාන්නකෝ මේක ස්කෑම් එකක්ද ඇත්තක්ද කියලා. මම තප්පර 5ක් දෙන්නම්. හරි. ඔව්. ඔයාලා මේක ස්කෑම් එකක් කියලා කමෙන්ට් එකක් දැම්මනම් ඇත්තටම ඔයාලා හරි. ඉතින් මේක ඇත්තටම ස්කෑම් එකක්. මෙන්න මේ ස්ටෑන්ඩ් එක තමයි ඔයගලන්ට රුපියල් 3782ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මිල කීයද? හරි. ඒකත් බලමුකෝ. ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 30730.69ක් වෙනවා. ඉතින් කොහොමද රුපියල් 3500 තිබ්බ එක රුපියල් 30730ටම මේකේ මිල වැඩි වුණා. ඉතින් ඔන්න ඔය වගේ ස්කෑම් මේ Ali එකේ තියෙනවා. ඉතින් හවු වෙන්න එපා. Ali එකේ ඇත්තටම ගොඩක් බඩු ගොඩක් අඩුයි තමයි. ඒ වුණාට මෙන්න මේ හොඳ වටිනා ගැජට් දාද්දී හොඳට ඒකේ රිවිව්ස් රේටින් ඒ වගේම කොහොමද මේකේ ප්‍රයිසස් කියලා හොඳට බලලා දාන්න. ඉතින් ඔන්න ඔය වගේ ලොකු ස්කෑම් තියෙනවා මේ Ali එකේ. ඉතින් දැන් ඔයගලන්ට අපි හිතමු ඔයාලට Ali එකේ ෆෝන් එකක් ගේන්න ඕනේ. ඉතින් මේ ලංකාවේ ෆෝන් ගණන් වැඩි. ඉතින් කොහොමද අද කාලේ වෙද්දී මේ ෆෝන් ලොකු ගණන් වලට ගිහිලා තියෙනවා. 40000 50000 ඒ වගේ ලොකු ගණන් යන්නේ. ඉතින් මේ AliExpress එකේ තියෙන හොඳ ෆෝන් රුපියල් 20000ට ඒ වගේම 19000ට ඒ වගේ හොඳ low budget වලට හොඳ ෆෝන් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඔයාලට ගෙන්නන්න ඕන එන්නේ ෆෝන් එකක් කොහොමද ඕඩර් කරන්නේ කියලා. ඉතින් හරි. ඔන්න ඔයාලට Ali එකෙන් ෆෝන් එකක් ගෙන්නන්නම ඕන නම් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ S25 Ultra කියන ෆෝන් එක. ඉතින් මේක ප්‍රයිස් එක ගත්තොත් ලංකාවේ මුදින් රුපියල් 24954ක් තමයි වෙන්නේ. ඉතින් 16GB plus 1TB එකක් තමයි මේ ෆෝන් එක. ඉතින් මේක ටයිටල් එක පැත්තට ගිහිල්ලා බැලුවොත් 2025 new S25 Ultra smartphone original 7.3 inch Android mobile phones unlocked 5G dual SIM global version cell phone. ඉතින් මේක 2025 නිකුත් වෙච්ච අලුත්ම S25 Ultra smartphone එක. ඉතින් මේක ඔරිජිනල්ම ෆෝන් එකක්. ඉතින් 5G dual SIM ඒ කියන්නේ SIM දෙකක් දාන්න පුළුවන් ෆෝන් එකක්. ඒක උනාට බැලුවොත් කලින් අපි කතා කරපු Huawei ෆෝන් එක බැලුවොත් සෙල් වෙලා තිබ්බේ 30 දෙනෙක්ට විතරයි. ඉතින් මේක බැලුවොත් 4.3 star rating එකක් එක්ක දැනට 600කට වැඩි පිරිසක් මේක මිල දීගෙන තියෙනවා. ඉතින් අපි කෝකටත් කියලා මේක රිවිව්ස් පැත්තටත් ගිහිල්ලා බලමුකෝ. හරි ඉතින් 5 star රිවිව්ස් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මුලටම ගියොත්. හරි ඉතින් අපි මේ ගැලරි එක පැත්තට ගොඩක් ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක ගොඩක්ම quality ෆෝන් එකක්. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේ S25
අල්ට්‍රා ෆෝන් කියලා YouTube එකෙත් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ කැමරා ක්වොලිටි එක ගත්තොත් iPhone එකකට සමානව කැමරා ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන හොඳ සුපිරි ෆෝන් එකක්. ඉතින් මේකේ ෆුල් ස්ක්‍රීන් තමයි මේකේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක කර්ව්ඩ් ෆෝන් එකක් නෙමෙයි තනිකරම 4S කොටුවක් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ස්ක්‍රීන් එක ගත්තොත් මාරම ක්වොලිටි එකක් තියෙන්නේ. ඉතින් ලංකාවේ ෆෝන් වලට වඩා මෙන්න මේ ෆෝන් එක මම රෙකමන්ඩ් කරන ෆෝන් එකක්. හරි. ඉතින් අපි ඉස්සරහට බලමු මේක කොහොමද ඕඩර් එකක් දාලා ගෙදරට ගෙන්න ගන්න. ඉතින් ඒ වීඩියෝස් ඔයාලට ඕන නම් දැම්ම අපිව subscribe කරලා තියාගන්න. ඉතින් දැන් අපි කතා කරමු මේකේ එන්න ප්‍රයිසස් වැඩි වෙනවා අඩු වෙනවා. අපි ඒවත් කතා කරන්න එපා. හරි. ඉතින් මේකේ රුපියල් 30000ටත් ෆෝන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ගත්තොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් රුපියල් 30135ක් තමයි වෙන්නේ. ඉතින් මොකද්ද මේකේ වෙනස? හරි අපි බලමුකෝ වෙනස. හරි කලින් එකේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් 16GB + 1TB. හරි ඉතින් අපි බලමු දැන් රුපියල් 30135ට තියෙන ෆෝන් එක ගත්තොත් S25 Ultra 22GB + 2TB ෆෝන් එකක්. ඉතින් අරක 1TB මේක 2TB ඒ වගේම අරක 16GB මේක 22GB. ඉතින් ඔයාලට කැමතිම එකක් ඔයගලන්ට දාගන්න පුළුවන්. හරි. ඔයගලන්ට තව ෆීචර් එකක් කිව්වොත් මේකට පෙන් එකකුත් එනවා. මේ ටච් ස්ක්‍රීන් එක වගේම මේකේ පෙන් එකක් කෙන එකේ මාරම ලුක් එකක් තියෙනවා. ඉතින් ඔයාලා ෆෝන් එකක් ගෙන්නන්න බලාගෙන ඉන්නෝ නම් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ෆෝන් එක. ඉතින් ඔයාලා මේක ඕඩර් එකක් දැම්ම නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් දැන් මම මෙන්න පෙන්නපු මෙන්න මේ ෆෝන්ස් ඕගලන්ට ගෙන්න ගන්න පුළුවන් ඔයාලගේ ගෙදරටම. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අලි එකේ තියෙන ෆෝන්ස් ගැන මොකක් හරි ඔයගොල්ලෝ ස්කෑම් වලට හවු වෙන්න තිබ්බා. ඉතින් ඒ වගේම ස්කෑම් නොවන ෆෝනුත් තියෙනවා. මම කියන්නේ ඔක්කොම ස්කෑම් කියලා. ඉතින් ඒ වගේ දාන නම් හරියට බලලා දාන්න. මේ තව එකක් කියන්න තියෙනවා. මේවල ඔයගොල්ලෝ රිවිව්ස් බැලුවත් ඒ රිවිව්ස් හොඳ රිවිව්ස් තියෙනවා නම් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ සෙලර්ස්ලා ඒගොල්ලන්ගේ යාළුවෝ හරහා හොඳ රිවිව්ස් මේකට දා ගන්නවා. ඉතින් ස්කෑම් වලට හවු වෙන්න එපා. ඉතින් අද මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ ඒ ස්කෑම් වලට හවු නොවි බේරුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපිව දැම්ම subscribe කරලා තියාගන්න. මම earn with Avi.